ආයිබෝන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ coffee cake එකක් හදන හැටි. ඉතින් මේක අපි normally butter දාලා හදන coffee cake එකක් නෙමෙයි. මේක coffee sponge cake එකක්. ඉතින් ඔයාලට මම මීට කලින් කියලා දුන්නා chocolate sponge cake එක හදන්නේ කොහොමද? vanilla sponge cake එක හදන්නේ කොහොමද කියලා. ඉතින් coffee cake එක හදන්නේ කොහොමද කියලාත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මීට කලින් මම normal coffee cake එක හදන්නේ කොහොමද කියලාත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒකේ link එකත් මම description box එකේ දාන්නම්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ coffee sponge cake එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි normal cake එකට butter දාලානේ හදන්නේ. ඉතින් මේ sponge cake එකට ඔයාලා දන්නවා අපි butter භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේ කේක් එක බේක් කරන්න මම අඟල් 8 කොටු තැටිය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අඟල් 8 තැටිය භාවිතා කරන්නේ කිලෝ 1 කේක් එකකටනේ. ඉතින් ඒ වුණාට ස්පොන්ජ් කේක් හදද්දී අඟල් 8 තැටිය භාවිතා කරාට අපිට මෙතන අවසාන බර එන්නේ ග්‍රෑම් 600ක් වගේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ස්පොන්ජ් කේක් කියන්නේ බර නැති කේක් එකක්. අපි සුදු මද බීට් කරලා හදන කේක් එකක් තමයි ස්පොන්ජ් කේක් එක කියන්නේ. ඉතින් ඔයාලට පේනවා හොඳ උසකින් මේ කේක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ තැටිය උස අඟල් 2යි. ඉතින් මේ කේක් කෑල්ලේ උසත් අඟල් 2ක් වෙනවා. ඉතින් මේ ස්පොන්ජ් කේක් එකේ තියෙන විශේෂත්වය තමයි අපි කොච්චර මේ විදිහට පොඩි කරත් ඒක නැවත එයාගේ සාමාන්‍ය උස තත්වයටම එනවා. ඉතින් මේ වගේ කොච්චර පොඩි කරත් මේ කේක් එක නැවතත් උස ප්‍රමාණයට එනවා. ඉතින් මේක ගොඩාක්ම soft cake එකක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා sponge cake වල තියෙන ස්වභාවය. ඉතින් පුළුන් වගේ ගොඩාක් soft cake එකක් තමයි sponge cake කියන්නේ. ඉතින් මේක පොඩ්ඩක්වත් බර නැහැ. ගොඩාක් සැහැල්ලු cake එකක්. ඉතින් මේකත් ඔයාලට ගෙදරදී හදලා බලන්න පුළුවන්. ගොඩාක්ම රස, ගොඩාක්ම soft පුළුන් වගේ cake එකක්. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහලා බලමු. මුලින්ම මට අවශ්‍ය වෙනවා බිත්තර කහමද සහ සුදු මද. ඉතින් කහමද සහ සුදු මද මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සාමාන්‍ය සයිස් එකේ බිත්තර 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියෙනවා මේස හැඳි දෙකක්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් නෝමල් පිටි වලින් උනත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා දෙහියුෂ තේ හැඳි එකක් මම අරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා පිරිසිදු පොල් තෙල් මේස හැඳි 4ක්. ඉතින් ඔයාලා කිසිම ගඳක් සුවඳක් නැති පොල් තෙල් මේ සඳහා භාවිතා කරන්න. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් පොල් තෙල් වෙනුවට අපිට මොනවද භාවිතා කරන්න කියලා. ඉතින් ඔයා පොල් තෙල් භාවිතා කරන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් බටර් ග්‍රෑම් 58ක් අරගෙන ඒක මෙල්ට් කරලා අරගෙන එතනින් මේස හැඳි 4ක් ගන්න. ඉතින් ඔරිජිනල් රෙසිපි එකේ තියෙන්නේ පොල් තෙල්. ඉතින් පොල් තෙල් භාවිතා කරන්න අකමැති කෙනෙක්ට තමයි මම ඒ දේ කිව්වේ. ඊට පස්සේ මෙතන තියෙනවා සුදු සීනි ග්‍රෑම් 160ක්. ඉතින් ඔයාලා පොඩි කැට සීනියකින් ගන්න, ලොකු කැට සීනියකින් ගන්නවා නම් ඒක බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් වඩාත් සුදුසුයි. එතකොට අපිට මේක බීට් කරන්න පහසු වෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා කෝන් ෆ්ලවර් වලින් මේස හැඳි දෙකක්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පාන් පිටි වලින් ග්‍රෑම් 150ක්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා බේකින් පවුඩර් තේ හැඳි එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා වැනිලා අපිට අවශ්‍ය වෙනවා තේ හැඳි එකක්. ඊට පස්සේ මම අරගෙන තිනවා කෝපි වලින් මට මේස හැඳි එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා කෝපි රහට වැඩියෙන් කැමති කෙනෙක් නම් ඔයාට මෙතනදී කෝපි මේස හැඳි දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම මට ලුණු ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. මුලින්ම මම පාන් පිටියකට අපේ කෝන් ෆ්ලවර් මේස හැඳි දෙක දාගන්නවා. ඊට පස්සේ මම ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක් දාගන්නවා. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා තේ හැන්ද කපලා ගන්නකොට මේ වගේ හරියට කපලා ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ඉතාමත් පොඩි ප්‍රමාණයක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා මේක මම 3 සැරයක් විතර හොඳට හලාගෙන පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ කිරි මේස හැඳි දෙක මම මයික්‍රෝවේව් එකේ තප්පර 30ක් දාලා හොඳට උණු කරගත්තා. ඊට පස්සේ මේකට මම කෝපි මේස හැඳ මේ විදිහට දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේක අපි කේක් එක හදන්න ඉස්සෙල්ලා මුලින්ම කරලා තියාගන්න ඕනේ. මොකද අපි කිරි ටික උණු කරන නිසා ඒක හොඳට නිවෙන්න ඕනේ අපි කේක් බැටර් එකට එකතු කරනකොට. ඉතින් මේක මේ විදිහට හොඳින් මික්ස් කරලා පස්සේ මම කේක් බැටර් එකට එකතු කරනකොට මේක පෙරලා තමයි කේක් බැටර් එකට එකතු කරන්නේ. ඉතින් ඒකත් මේ විදිහට මම පැත්තකින් තියාගන්නවා.
ඊට පස්සේ වතුර පොඩ්ඩක්වත් ගෑවිලා නැති බෝල් එකක් අරගෙන මම ඒකට බිත්තර සුදු මද ටික මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේක අපි බීට් කරගන්න ඕනේ. ඉතින් අපි බීටර් එකේ මීඩියම් ස්පීඩ් එකේ තමයි මේක බීට් කරගන්නේ. ඉතින් මීඩියම් ස්පීඩ් එක කියන්නේ ඔයාගේ බීටර් එකේ අංක 4ට ගහලා තිනවා නම් අංක 2 කියන එක තමයි මීඩියම් ස්පීඩ් එක. ඉතින් මීඩියම් ස්පීඩ් එකේ ඉස්සෙල්ලාම මම තප්පර 45ක් මේක බීට් කරගන්නවා. ඉතින් මම කලින් වීඩියෝස් වල වගේ ඔයාට මේකෙත් හරියටම ටයිමින් එක තියලාම තමයි බීට් කරලා පෙන්නන්නේ. එතකොට ඔයාලට නිවැරදි ලෙස මේ කේක් එක බීට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මීඩියම් ස්පීඩ් එකේ මම තප්පර 45ක් මේක මුලින්ම ගහ ගන්නවා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න මේ බිත්තර සුදු මද බීට් කරනකොට අපි මේ භාවිතා කරන බෝල් එක හොඳට වෙලිලා තියෙන්න ඕනේ. වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ඊට පස්සේ අපි මේකට දෙහි යුෂ ටික එකතු කරනවා. ඉතින් දෙහි යුෂ ටිකත් එකතු කරලා මේක මම නැවතත් තව තප්පර 30ක් බීට් කරගන්නවා. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා තමයි මම මේ විදිහට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තියෙන්නේ. ඔයාලට ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් හරියටම මම කොච්චර වෙලාවක් බීට් කරනවද කියලා. ඊට පස්සේ අපි සීනි එකතු කරන්න ඕනේ. සීනි අපි ඔක්කොම එක සැරේ එකතු කරන්නේ නැහැ. මේක අපි කොටස් තුනකට තමයි එකතු කරන්නේ. ඉතින් පළවෙනි කොටස දාලා මම මේක මීඩියම් ස්පීඩ් එකේම තප්පර 15ක් මේ විදිහට බීට් කරගන්නවා. ඊළඟට නැවතත් දෙවෙනි කොටස දාලා ඒකත් ඒ විදිහටම තප්පර 15ක් බීට් කරගන්නවා. ඊළඟට නැවතත් තුන්වෙනි කොටසත් දාලා ඒකත් මම නැවතත් තප්පර 15ක් බීට් කරගන්නවා. ඉතින් මේ විදිහට ෆෝන් එකක ටයිමර් එක තියලාම ඔයාලා මේ දේ කරනවා නම් ඔයාලට ඉතාමත් හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සීනි කොටස් තුනම එකතු කරගත්තට පස්සේ මම එක දිගට විනාඩි 2ක් මීඩියම් ස්පීඩ් එකේම නැවතත් මේක බීට් කරගන්නවා. ඉතින් මේ බිත්තර සුදු මද නිවැරදිව බීට් කරගත්තේ නැත්නම් මේක වතුර භාවයටපත් වෙනවා. ඒ කියන්නේ මේක ඕවර් බීට් වුණොත් මේකේ වතුර ගතිය වැඩි වෙනවා. ඉතින් ගොඩාක් දෙනාට තියෙන ගැටලුවක් තමයි නිවැරදිව බිත්තර සුදු මද ටික බීට් කරගන්න බැරිකම. ඉතින් ඔයාලට මේ විදියට ටයිමර් එක තියලා නිවැරදිව බීට් කරගත්තොත් සාර්ථක ලෙස මේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම තනින් තන නතර කරන්නේ මම එක දිගටම තමයි විනාඩි 2 මේ විදිහට බීට් කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ මීඩියම් පීක් එක එනකන් තමයි අපි මේක බීට් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 2 ඉවර වෙනකොට මෙන්න මේ වගේ ලස්සනට අපිට අපේ බිත්තර සුදු මද ටික බීට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බෝල් එක අනිත් පැත්ත හැරෙව්වහම මේක කඩාගෙන වැටෙන්න බෑ. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය නියම කන්සිස්ටන්සි එක. ඉතින් ඊට පස්සේ අපි මේකට කහ මද ටික එකතු කරනවා. ඉතින් කහ මද ටිකත් එකතු කරලා අපි ගොඩාක් වෙලා බීට් කරන්නේ මීඩියම් ස්පීඩ් එකේම තප්පර 15ක් විතරයි අපි මේක බීට් කරගන්නේ. ඊළඟට අපි බීටර් එක භාවිතා කරන්නේ මෙතනින් පස්සේ අපි භාවිතා කරන්නේ අපේ ස්පැචුලා එක. ස්පැචුලා එකෙන් පොඩ්ඩක් මේක හොඳට මික්ස් කරලා ඒක මම පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි මේකට පාම් පිටි එකතු කරනවා. ඉතින් පාම් පිටි ටිකත් අපි ඔක්කොම එක සැරේ එකතු කරන්නේ කොටස් දෙකකට තමයි එකතු කරන්නේ. ඉතින් පාම් පිටි ටික දාලා අපි මෙන්න මේ විදියට ස්පැචුලා එකෙන් ෆෝල්ඩ් කරන්න ඕනේ. ඉතින් මේකේ පිටි කැට ගතිය නැති වෙනකන් අපි හිමින් සැරේ මේ විදියට මේක ෆෝල්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම දෙවෙනි කොටසත් මේකට දාලා හිමින් සැරේ මේ විදියට හොඳට ෆෝල්ඩ් කරගන්නවා. ඉතින් අපි මේක ස්පැචුලා එකෙන් කරන නිසා විශේෂයෙන්ම භාජනයේ යට තියෙන පිටි ටික හොඳට උඩට අරගෙන මේක හොඳට ඔයාලා පාම් පිටි ටික මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ භාජනයේ පැත්තකින් තියාගන්නවා පොල් තෙල් මේස හැඳි 4 අරගෙන ඒකට මම කෝපි මිශ්‍රණය මේ විදියට දාලා මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් පොඩි කොටසක් අරගෙන අපේ කෝපි කුඩු මිශ්‍රණයට දාලා මේක චුට්ටක් මම මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ තමයි ඒ ටික මම අපේ සම්පූර්ණ කේක් මිශ්‍රණයට දාගන්නේ. ඊට පස්සේ මම නැවතත් ඒක හොඳින් මේ විදියට මිශ්‍ර කරගන්නවා. ඉතින් අපේ පොල් තෙල් සහ කෝපි මිශ්‍රණයයි කේක් බැටර් එකයි හොඳින්ම මිශ්‍ර වෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේක ගොඩාක් හයියෙන් කරන්න එපා. හිමීට තමයි ෆෝල්ඩ් කරන්න ඕනේ. මේ දෙක හොඳට මිශ්‍ර වෙනකන් ඔයාලා මේ විදියට හොඳින් ස්පැචුලා එකෙන් ෆෝල්ඩ් කරගන්න. ඉතින් අපේ කේක් බැටර් එක රෙඩි. ඊළඟට අපි බලමු අපේ කේක් ට්‍රේ එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ අඟල් 8 කොටු තැටිය. මම තැටිය වටේට හොඳට බටර් ටිකක් ගාගෙන තෙල් කොලයක් දාගත්තා යටින්. ඊට පස්සේ වටේටත් තෙල් කොල
තීරු කපලා හොඳට මේ වගේ අලවගත්තා. ඊට පස්සේ මම නැවතත් මේ තෙල් කොළ උඩින් බටර් ලේයර් එකක් ගාගෙන තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඉතාමත් ලස්සනට මේ ට්‍රේ එකෙන් අපේ කේක් එක ගලව ගන්න පුළුවන්. ඉතින් අපි දැන් අපේ කේක් ට්‍රේ එකට අපේ මිශ්‍රණය දාගමු. ඉතින් මේ විදියට මම කේක් ට්‍රේ එකට මිශ්‍රණය දාගන්නවා. ඉතින් මේ අඟල් 8 තැටිය ඒ කියන්නේ අපේ කිලෝ එකේ කේක් එකක් බේක් කරන ට්‍රේ එක. ඉතින් අද අපි ග්‍රෑම් 600ක බර ඇති ස්පොන්ජ් කේක් එකක් හදන්න මේ අඟල් 8 ට්‍රේ එක තමයි භාවිතා කරන්නේ. ඉතින් ඊට පස්සේ මම හොඳට ටේබල් එකට මේ විදිහට හොඳට ටැප් කරනවා. එතකොට බැටර් එක ඇතුලේ තියෙන එයා බබල්ස් තියෙනවා නම් ඒවා ඔක්කොම එළියට යන්න. ඉතින් මේ වෙනකොට මම මගේ oven එක ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක්. ඉතින් විනාඩි 10ක් ප්‍රී හීට් වුණ oven එකේ මම සෙල්සියස් අංශක 160ටම විනාඩි 50ක් විතර බේක් කරගන්නවා. ඉතින් oven එකෙන් oven එකට උෂ්ණත්වය සහ කාලය වෙනස් වෙන නිසා ඔයාලගේ oven එකේ උෂ්ණත්වය සහ ටෙම්පරේචර් එක අනුව මේක ලස්සනට බේක් කරගන්න. ඉතින් විනාඩි 50කට පස්සේ බේක් වුණු කේක් එක මම එළියට ගත්තා. ඉතින් එළියට ගන්න කලින් ටූත් පික් එකක් ගාලා චෙක් කරලා බලලා තමයි ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් oven එකෙන් එළියට ගන්න කලින් මේ විදියට ටූත් පික් එකක් හරි බාබකියු ස්ටික් එකක් හරි මැදට ගහලා බලන්න මේක වේලිලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ අපේ කේක් එක හොඳටම බේක් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම අල්ලනකොට තෙත ගතියක් වගේ අහු වෙනවා නම් තව ටිකක් බේක් වෙන්න ඕනේ. එතකොට තව විනාඩි 5ක් විතර තියලා හොඳට බේක් කරලා ගන්න. ඉතින් දැන් මම මේක මේ විදියටම පැය භාගයක් විතර තියෙනවා මේකේ රස්නය යනකම්. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදියට කූලින් රැක් එකක් උඩට දාගන්නවා. ඉතින් ට්‍රේ එකේ දෙපැත්තට සහ උඩට පොඩ්ඩක් මෙහෙම ටැප් කරාට පස්සේ ඉතාමත් ලේසියෙන් අපිට කේක් එක ට්‍රේ එකෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ ලස්සන පාටකට අපේ කේක් එක බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ oven එකේ උෂ්ණත්වය සහ ටයිම් එක හඳුනා ගැනීම මේ සඳහා ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් හොඳ උසකින් අපිට මේ කේක් එක බේක් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි අද බේක් කරගත්ත කොෆි ස්පොන්ජ් කේක් එක. ඉතින් අඟල් 2ක් උසයි අපේ ට්‍රේ එක. ඒ වගේම අඟල් 2ක් උසට මේ කේක් එක හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා නිවැරදි ලෙස බීට් කරොත් ඔයාලට හොඳ ලස්සන කේක් එකක් බේක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලා දැන් වැනිලා ස්පොන්ජ් කේක් එක හදන විදිය දන්නවා, චොක්ලට් ස්පොන්ජ් කේක් එක හදන විදිය දන්නවා. ඒත් එක්කම අද ඔයාලා ඉගෙන ගත්තා කොෆි ස්පොන්ජ් කේක් එක හදන හැටි. ඉතින් මේ වීඩියෝස් වලින් ඔයාලා ප්‍රයෝජනයක් ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් දිගටම Cake and Shapes YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.